මේ තංගල්ල ප්‍රාදේශීය සභාව ජයග්‍රහණය කරනවා මාලිමාවේ ආණ්ඩුව. ඒතකොට දැන් අපි ගොවිතැන් කරන මිනිස්සු හැටියට මම හිතනවා මම අවුරුද්දකට ලක්ෂයකට වගේ කිට්ටු වෙන්න මුදලක් මට දැන් ඉතුරු වෙනවා. අපි ගණන් බැලුවා පහුගිය දවසේ. ඒ කියන්නේ අපේ මුදලක් කලින් නිකන් උදුරගත්තා වගේ එකක් මේ වෙලා තියෙන්නේ. එතකොට එහෙනම් මේ ආණ්ඩුව හොඳයි කියන එක දැන් අපට දැනනවා. අපි ඇත්තටම සතුටින් ඉන්නේ. ඒ කියාවලියත් එක්ක දැන් වෙලඳාම් කොන්න කට්ටිය පවා කියනවා දැන් සභාවෙන් ඒගොල්ලන්ගේ අර මේ සිල්ලර පැත්තේ පොඩි මුදලක් ගන්නම ඒගොල්ලෝ හරි සතුටෙන් දෙන්නේ දැන් මේ මුදල. ඇත්තටම සතුටුයි මේ රටේ ජනතාව හැටියට. මේවා සමාජගත වෙන්න ඕන ගොඩාක් මිනිස්සු දන්නේ නැහැ. මේ ආණ්ඩුවේ තියෙන ප්‍රතිපත්ති ක්‍රියාමාර්ග ඔක්කොම ජනතාවට දැනෙන විදිහට ජනතාවට තේරෙන විදිහට කරනවා. මෙච්චර කාලයක් උඹලා අපව රැවට්ටුවා. තවන්නම් උඹලට ඉඩ දෙන්නේ නැහැ පුතේ මේකේ කලින් රගපු රැඟිලි සංගාන. මෙච්චර කාලයක් මේ රටේ දේශපාලන නියැලලා හිටියේ මේ අටපාස් පිම්පි රාලලා හිටියේ. ඒව මතක් වෙනකොටත් දැන් කනගාටුයි. හැබැයි අපිත් ඒක කොටස්කාරී විදිහට වගේ වගකීමක් අපටත් තිබුණා. අපිත් කතරේ ගැහුවා මේ පල් හොරුන්ට, හරක් හොරුන්ට, ගෑනු හොරුන්ට, කම්බ හොරුන්ට. හැබැයි අද අපි ඒ වැරද්ද නිවැරදි කරගෙන තියෙනවා. මෙන්න මේ සංකල්ප ටික තියෙන්නේ මෙන්න මේ අධ්‍යාපනයේ ඇතුලේ හදාපු රටගොන්නු ටිකක් මේ රටේ ඉන්න හන්ද. ඒගොල්ලන් අර කියන අමූලික බොරු ටික පිළිගන්නව ඩෝල් කාලේ. හැබැයි අධ්‍යාපන ප්‍රතිසංස්කරණය කියනලා ඒ තුල නිර්මාණය වෙන මිනිස්සයා අන්න අරුන් කියලා අර බොරුව පිළිගන්නේ නැහැ. අන්න එහෙම එකෙක් හැදෙන එකට මුන් විරුද්ධයි. ඒ හින්දා තමයි උන් හැම වෙලාවෙම මේකට පයින් අනින්. අපි එක හිතින් මේ ආණ්ඩුව රකින්නෝ. මේ ආණ්ඩුව වැටෙන්න දෙන්නෙක් නැහැ. ඒ වගේම තමයි විපක්ෂයට ඔලු උස්සන්න දෙන්නේ අපේ පණ තියෙනකම් විපක්ෂයට නම් ඔලු උස්සන්න දෙන්නේ මේක ආපහු කාලා අපේ බවට පත් කොල්ලා තව දුරටත් මේක පොඩි බඳගෙන කන්න දෙන්න. එහෙමනම් කන්න දෙන්නේ නැහැ. මම දැක්කව ඊයේ පෙරේදා දැන් මේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ කරන්න කියලා දෙමව්පියෝ උද්ඝෝෂණය කරනවා. ඉතින් මම කියන්නේ මෙහෙම කරන්න කියලා උද්ඝෝෂණය කරන දෙමව්පියෝ පාරට බහැලා කට්ට කන්න ඕනේ මේක තේරුම් අරගෙන මොන බාධකේ යාවත් ආණ්ඩුව විසින් ක්‍රියාත්මක කරන්න ඕන බලය අපි දීලා තියෙනවා. අපි දැන් මේක හොඳ නැත්තම් දෙයිනේ අපිත් පාරට බහිනවනේ. මෙච්චර හොඳ එකක් මේ පැත්තකින්ම කම්බ හොරුන් මේ අරමයින් හැකුයි කියලා අකුල ගන්නෑ මම වගේ. මම කියන්නේ ආණ්ඩුවට අනුර කුමාර ජනාධිපතිතුමාට ඇමති මණ්ඩලයට අගමැතිතුමියට ওই විවිධ මඩ ගහනවා මේ වෙලාවේ මොන මඩේ ගැහුවත් කමන්නේ මඩ තියෙන තැනක තිබිච්චාවි තමන් කරන වැඩේ හරියට කරන්න කියන ඉල්ලීම තමයි මම කරන්නේ.